ඉතින් සුබ දවසක් හැමෝටම. සුපුරුදු පරිදි අදත් ඉතින් ඔයාලා හම්බෙන්න ආවේ විශේෂ වීඩියෝ එකකින්. ඔයාලා දන්නවා පහුගිය දවස්වල මම වීඩියෝ එකක් කරේ නැහැ. මොකද හේතුව අපේ තියෙන සීත කාලෙත් එක්ක අපිට තියෙන ප්‍රෙෂර් එක වැඩ අර මේ තියෙන පොඩි ප්‍රශ්නත් එක්ක. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා. මම ඔයාලට Facebook එකේ දැම්මා. මම වීඩියෝ එක අනිවාර්යෙන් පූර්ණ වීඩියෝ එකක් දානවා කියලා YouTube එකට. ඉතින් ඔයාලට මම කිව්වා දවසක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මම හිතන්නේ Facebook එකේ මම විතරයි දාලා තිබ්බ වීඩියෝ එකක් විශේෂයෙන්ම මැද පෙරදිග වගේ ඊශ්‍රායල් නැත්නම් ඉරානය නම් අඩුයි ගොඩක්. ඒ වගේ රටවල් වල ජීවත් වෙන අපේ විදේශී ශ්‍රමිකයන්ට බොහොම අවධානයෙන් ඉන්න. මොකද දිනවක් වුණ නැතුණත් අනිවාර්යයෙන්ම යුද්ධයක් ඇති වෙනවා කියලා. මම ඒකද කිව්වා මට දිනවක් වානු කියන්න බෑ. නමුත් අනිවාර්යයෙන්ම ගහන එක ගහනවා. ඒක මම කිව්වා. ඒක පැහැදිලිව කිව්වා. මම තමයි YouTube Facebook එකේ මම ඒකට YouTube එකට වීඩියෝක් දැම්මේ නැහැ. මොකද හේතුව YouTube එකට දාන්න තරම් මට කාලයක් තිබ්බේ නැහැ. නමුත් Facebook එකට දැම්මා. Facebook එකේ මම හිත 50000කට එහා පැත්ත බලලා තිබ්බා. ඉතින් මට කමෙන්ට් ගොඩාක් දාලා තිබ්බා. ඉතින් මම කිව්වා වගේම Facebook එකේ මම හිතන්නේ මම විතරයි කිව්වා අනිවාර්යයෙන්ම යුද්ධයක් ඇති වෙනවා. අනිවාර්යෙන් පහර දෙනවා කියලා. ඉරාන්ට පහර දෙනවා කියලා මම කිව්වා. අනිවාර්යයෙන්ම ඒක 100%ක් මම ෂුවර් කරලා කිව්වේ. ඒක අනිවාර්යෙන් වෙන නිසා. ඒක නිසා අනිවාර්යෙන්ම වුණා. ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම ඒක වුණා. පෙබරවාරි 28 ඉරාන්ට පහර දුන්නා. ඉතින් මෙහෙම සිද්ධියක් මම දැන් මේ සැරේ දැන් ඔයාලට මේ දැන් යනවනේ යුද්ධය යනවා දැන් ගහනවා. ලෝකේ ප්‍රබලම රටක් තමයි ඇමරිකාව කියන්නේ. ඒ වගේම තමයි යුද ශක්තිය අතින් ගුවන් යාන කියන්නේ ප්‍රහාරක බලගණයක් තියෙන එකම රට තමයි. ගොඩක් කියන්නේ එකම රට කියන්නේ විශේෂ බලගණයක් තියෙන රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. ඉතින් අපි දැන් මේ මම බැලුවම Facebook එකේ YouTube එකෙන් බැලුවම පස්සේ මේ ගොඩාක් මේ ඉරානයේ වැඩ කරන අපේ ශ්‍රී ලාංකිකයෝ ඉරාන්ට ඇදලා ඒ කියන්නේ දාන වීඩියෝස් ඊට පස්සේ මේ මොකද ඊශ්‍රායලයේ වැඩ කරන කට්ටිය ඊශ්‍රායලයට ඇදලා වීඩියෝ දානවා. ඉතින් කොහොම කරත් මම කියන්නේ යුද්ධයක් කියන්නේ අපරාධයක්. යුද්ධයක යුද අපරාධ කියලා දෙයක් නැහැ. යුද්ධයක් කියන්නේ අපරාධයක්. ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය දහඩිය කඳුළු වැය කළා ගොඩනගන හැම භෞතික සම්පතක්ම යුද්ධයකදී විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි බොහොම අමාරුවෙන් ගැට ගහගෙන අහිංසක විදිහට ජීවත් වෙන අහිංසක පොඩි දරුවෝ පවා යුද්ධෙදි බිලි වෙනවා, මැරෙනවා, විනාශ වෙනවා. ඉතින් නායකයන්ට මේව කිසි ගාණක් නැහැ. ඒක නිසා තමයි අපි කිව්වේ යුද්ධය කියන්නේම අපරාධයක් මිසක් යුද අපරාධ කියලා දෙයක් නැහැ. ඒක නිසා දැන් ඊශ්‍රායලය කියනවා දැන් ඉරානය විසින් යුද නීති උල්ලංඝනය කරනවා. යුද නීති අර යුද්ධයකදී භාවිතා නොකරන ආයුධ පාවිච්චි කරනවා. ඒක තමයි කිව්වේ. අර ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිපහාර ශිෂ්ට වෙන්නේ නැහැ කොහොමවත්. ඒක ඉතින් අනිවාර්යයෙන්ම නායකයෝ දැනගන්න ඕන. ඉතින් මම මේ වීඩියෝ එකේදී විශේෂයෙන්ම කිව්ව දෙයක් තමයි 21 වන සියවසේ අවියාවුදත් 16 වන සියවසේ මිනිස්සු නායකයෝ කරන මේ බහුබූත වැඩේ නිසා ලෝකෙන් බහුතරයක් අහිංසක දුගී දුප්පත් මිනිස්සු ඉන්න තැනුත් පල්ලෙහාට වැටෙනවා. මේ නායකයන්ට මුකුත් නැතුව නෙමෙයි. හැම සැප සම්පතක්ම තියෙනවා මේ නායකයන්ට. මුන්ට තවත් තියෙන බල තණ්හාව. ඔයාලා හොඳටම දන්නවා ලිබියාව, ඉරාකය, ඊට පස්සේ යේමනය, ඊට පස්සේ ඔය වගේ ගොඩාක් රටවල් වලට න්‍යෂ්ටිකාවේ තියනවා කියා පහර දීලා නායකයෝ මරලා ඒ රටවල් සම්පූර්ණම ඒ රටවල තියෙන තෙල් සම්පත ওই රටවල් අරගන්නවා. දැන් අවසානට බැරිම තිබ්බේ ඉරානය. මොකද ඉරානය මේ එකකින් විශේෂ රටක්. ඔයාලා දන්නවා ඉරානයේ මෙච්චර කාලයක් අවුරුදු 40 ගාණක් ඉරානය පුදුම විදියට එයාලගේ වචන වලින් ඉරානය බැට කෑවා. මොකද කලාපයේ බලවතුන්ගේ ග්‍රහණයට ගන්න නිතරම උත්සාහ කරපු රටක් තමයි ඉරානය. නමුත් ඉරානයේ නායකයන්ට තිබ්බා විශේෂ මේකක් අපිට දවසක පහර දෙනවා. ඒක නිසා අපි අනිවාර්යෙන් ප්‍රතිපහාර සූදානම් කරගන්න ඕන කියලා. ඉතින් අදත් ඉරානට කියන්නේ න්‍යෂ්ටික නිෂ්පාදනය නවත්තන්න, න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීම නවත්තන්න කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. දැන් ඔය දැන් ඉරානයට කියන වගේම ඉන්දියාවට කිව්වද න්‍යෂ්ටික බෝම්බය හදන්න එපා කියලා? ඉන්දියාව න්‍යෂ්ටික බෝම්බය හැදුවා. මේ රුසියාවට කිව්වද? නෑ. එයා හැදුවා.
ඊට පස්සේ වැඩිම ඕනේ උතුරු කොරියාවේ යන උතුරු කොරියාවෙත් ඇදුවා. වැඩිම ඕනේ අපි අල්ලපු ආසන්න රටවල් පාකිස්තානෙත් ඇදුවා. ඉතින් ඇයි මේ රටවල් වලට මේ නෙස්ටික විහදනවා කියා ගහන්නේ? ඉන්දියාවට ගහලා වැඩක් නැහැනේ. ඉන්දියාවේ ගන්න දෙයක් නැහැ ඒ කට්ටියට. පාකිස්තානට ගහලා වැඩක් නැහැ නෙස්ටිකයි බැලන ඕන එකක් හදාගන්න පාකිස්තානේ ගන්න දෙයක් නැහැ. උතුරු කොරියාවත් එහෙමයි. එහෙනම් මොන කාටද? ගහන්න ඕන මේ විශේෂම බල ශක්තිය සම්බන්ධයෙන් ඉරානය කියන්නේ තෙල් සම්පත අතින් ඉතා සාර්ථක කියන්නේ ඉතා බහුලව තියෙන තෙල් තියෙන රටක්. ඉතින් ඔන්න ඔය ටිකට තමයි ඔය පොර කන්නේ. ඉතින් අර ශ්‍රී ලංකාවේ අපි අහලා කියමනක් තියෙනවා. කොට්ටෝරුව කොට යනකොට කොට ගිහිල්ලා දවසක් කෙහෙල් ගාට කොටපු දවසට කොට පැටලෙනවා කියලා. අන්න ඒ වගේ තමයි දැන්. හැබැයි මිනිස්සු ඊශ්‍රායලෙවත් ඇමරිකාවත් හිතුවේ නෑ කවදාකවත් හැම රටකටම ගහගෙන විනාශ කරා නායක විනාශ කරා දේපල විනාශ කරා. හැබැයි උන්ට අල්ලන් ඉන්න බැරි වුණා. ඉරාන්ට ඒ වගේම පහර දෙන්න තමයි සූදානම්. හැබැයි අපි නොහිතන පුදුමාකාර දැන් පෞගේ දවස්වල ඔයාලා දන්නවා ඉරානයේ සම්පූර්ණම අල් කමීලාට විරුද්ධව IRGC එකට විරුද්ධව මිනිස්සු පාරට බහැලා උද්ඝෝෂණ කරා. හැබැයි පිටදේශක්කාරෝ ඉරාන්ට ගහනකොට මුළු ඉරාන වැසියෝම එකතු වුණා. ඇයි ඒ? උඹලා අපේ ප්‍රශ්න අපි බලා ගන්න, අපි එක බේර ගන්න. උඹලා අපිට පහර දෙන්නොත් අපි ඔක්කොම එකතු වෙනවා කියන ලයින් එකනේ කරේ. දැන් මෙතන විශේෂ දේ තමයි මට කියන්න ඕන. රුසියාව ඉන්නවා දැන් මෙතන. හරිද? ඊට පස්සේ චීනෙ මෙතන ඉන්නවා. ඩොලර් බිලියන ගණක් ආයෝජනය කරපු චීනය. ඒ වගේම රුසියාව. ඉතින් මේ තෙල් ඔක්කොම ප්‍රවාහනය කරන්නේ 100 ගාණක් හෝමෝස් සමුද්‍ර සංධිය හරහා. ඉතින් ඒක අවති ඉරානෙට. දැන් ඉරානය හරහා ඕක තමයි දැන් ප්‍රශ්නේ. දැන් ඉරානය මොකද කරලා තියෙන්නේ හෝමෝස් සමුද්‍ර සංධිය වසා දමලා එතන යන තෙල් කිසිම තෙල් බිඳුවක්වත් යන දෙන්න නැතුව කියලා කියන්නේ. ඉතින් බලන්න ඉරානයේ ඔයාලා හොඳ ගානක් දන්නවා. අපේ උමාවේ විවෘත කරන්න ඉරාන ජනාධිපති ආවා කටුනායකින් බැහැලා එයා රටට බහිනකොට ඊශ්‍රායල් ගුවන් යානයක් මත්තලට බස්සන. කියන්නේ ඒ කට්ටියගේ තියෙන බලය අයිය. හරිද? ඊට පස්සේ ඒ ජනාධිපති විවෘත කරලා ගිහිල්ලා තව ඔස්ට්‍රියා හරි කොන් වගේ රටක මොන හරි විවෘත කරන්න යද්දි තමයි හෙලිකොප්ටර් දෙකෙන් එයාලා ගිහපු හෙලිකොප්ටර් එක කඩන් වැටලා ඒ නායකයා මැරෙන්නේ. ඉතින් ඊට පස්සේ අල් කමීනි ඔය පහුගිය දවස්වල ආධ්‍යාත්ම නායකයෙක් ඝාතනය කරා. හමුදා නායකයෝ ලොට් එකක්ම ඝාතනය කරා. ඉලක්ක කළ ප්‍රහාර එල්ල කරා. හැබැයි ඕම් හිතුව දැන් එතනින් වැටුණා කියලා. ඊට පස්සේ අර බෝම්බ කියන්නේ අර බංකර් බ්ලාස්ට් බෝම්බ දාවා. ඒවා හරි ගියෙත් නැහැ. ඒත් ගහනවා. හැබැයි ගැහිීමේ අඩුවක් අදටත් නැහැ. මම මෙහෙම කියන්නම්කෝ. ඉස්සෙල්ලා දින 12 යුද්ධයක් තිබ්බා. දින 12න් එයාලා කන්ට්‍රෝල් වෙලා ගියා. අර හමුදා නායකයෝ ටිකත් මරලා ඔක්කොම කරලා ගියා ඊශ්‍රායල්. ඊට පස්සේ දැන් ඇමරිකාවත් සම්බන්ධ කරගෙන ඇමරිකාවේ තියෙන උපරිම ඔයාලා දන්නෝ ඇමරිකාවේ තියෙන මේ යුද ශක්තිය උපරිම පාවිච්චි කරලා තියෙන අරාබිකරයට ගෙනල්ලා තියෙන ජෙරොම් පෝට් ඊට පස්සේ අර අපේ තියෙන මේ ඇන්ටි මිසයිල් තියෙන නැව් ගුවන් යානා තියෙන නැව් සියල්ල ගෙනල්ලා තියෙන්නේ ඇමරිකාවට. ඉතින් ඇමරිකාවෙන් ගෙනල්ලා තියෙන අරාබිකරයට ඉතින් දැන් ඒත් ගහන මිසයිල් නවත්ත ගන්න බෑ. දැන් කියනවා ඊශ්‍රායලය අර තහනම් ආයුධ ඉරානය පාවිච්චි කරනවා කියලා. ඒක තමයි මම කිව්වේ ප්‍රහාරය අසිෂ්ට නම් ශිෂ්ට ප්‍රහාර බලාපොරොත්තු වෙන්න එපා. දැන් යාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි එක්කෝ මේක ගහලා ඉරානයෙන් උන්දෙගොල්ලම ඉවර කරනවා එක්කෝ මුන්ගේ ප්‍රහාර වලින් ඉරානය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. හැබැයි කොයි වෙලාවකවත් හිතන්න එපා මේ යුද්ධෙන් කවුරුවත් දිනලා කියලා. මේ යුද්ධෙන් මුළු ලෝකෙම පරාදයි. ඇමරිකාව විශේෂයෙන් පරාදයි. ඇමරිකානු ඩොලර් බිලියන ගණන් මේ වෙනකොට වියදම් කරලා තිනවා මේ දින 12 13ට. තේරුණා? විතර ඊශ්‍රායල ආද වෙනකොට ඊශ්‍රායලෙන් මම හිතන්නේ ඊටත් වැඩි වියදම් කරලා තිනවා මේ ඉරාන යුද්ධ වෙනුවෙන්. ඉතින් ඔයාලා හිතන්න හෙට දවසේ මම මේ විශේෂ වීඩියෝ එකක් කරන්නේ ඔයාලට මෙහෙමයි. තමන්ගේ මව් රටට යන්න ලෝක යුද්ධයකට තත්ත්වෙට එන්නේ නැහැ. ඒක මම 100%ක් කියනවා මේ අවස්ථාවේ ලෝක යුද්ධ තත්ත්වයක් එන්නේ නැහැ. මොකද ඉරානය දැන් ඇමරිකාව කියනවා මේක නවත්තන්න කියලා ගැහිම නවත්තන්න නැහැ කියලා. ඊට පස්සේ ඉරානය කියනවා ඔයාලට දැන් කරන්න දෙයක් නැහැ.
ඔයාලා නවත්තන්නේ නැහැ කිව්වට නවත්තනවද නැද්ද තීරණය කරන්නේ ඉරානය. අපි නවත්තන්න කොන්දේසි අර ඇමරිකාව දැම්මනේ අර නෙස්ට් එක අපි නවත්තන්න යුරේනියම් බල ගැනීම නවත්තන්න වගේ ඒවා. හරිද? දැන් එයාලා කියන්නේ මොකද්ද? ඉරානය කියන්නේ අපිට බලපෑම් කරන්නේ නැtei කියලා යුරෝපා සංගමය ඇතුළු සියලු යුරෝප රටවල් එකඟ වෙන්න ඕන. ඒ වගේම එයාට වෙච්ච හානි පූර්ණය ඊශ්‍රායල් ඇමරිකාව එකතු වෙලා ගෙවන්න ඕන. ඒ වගේ බරපතල කොන්දේසි ටිකක් දීලා තියෙන්නේ. ඉතින් මෙහෙමයි. ඕක බැලුවන් පස්සේ ඉරානය ඉතින් සාධාරණයි. මොකද ස්වාධීන රටක්. ඒ වගේම ස්වාධීන රටකට පහර දෙන්න දැන් එයාලා හිතුවර වෙනසුලා ජනාධිපති ඇවිල්ලා අර විනාඩියේ තප්පර 60කද විනාඩි 60කින්ද කොහොද ගේම ගහලා වෙනසුලා ජනාධිපති අරන් ගිහලා දැන් ওই නඩුව අහනවා කියලා හිරේ දාලා තිනවා. ඇත්ත තිබුණේ නැහැ නේ මොකුත්. ඒතකොට සදාම් හුසේන් ඊශ්‍රායලයේ තියෙන මේ සදාම් හුසේන් ඉරාකේ නෙස්ටිකාවේ තියෙනවා කියලා අරන් ගිහලා මරලා දැම්මා. තිබුණද නෙස්ටිකාවේ? නෑ. ඒ වගේම තව ගොඩාක් ඔය ලිබියාවේ ගඩාපි තිබුණද? නෑ. ඒ රටවල් වලට අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒක නිසා මිනිස්සු අපි උඹලා මේ මරා ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම උඹලට එක දෙයක් කියන්නම්. විදේශී ශ්‍රමිකයෝ වශයෙන් අඩුම 2028 අඩුම 2029 වගේ වෙනකොට උඹලා ගේම ගහගෙන තම තමන්ගේ මව් රටවල් වලට ඵලයල්ලා. තේරුණාද? මොකද නැත්තම් අනිවාර්යයෙන්ම මේ ඊළඟ ඔන්න එතකොට සමහරට ලෝක යුද්ධයක් තත්ත්වයට එන්න පුළුවන්. මොකද අද පරදින කට්ටිය හෙට දවසේ ආයිමත් බලන්නේ ඊළඟට පහර දෙන්න. අද ඇමරිකාවට ඊශ්‍රායලට බැරි වුණාට ඕක කොහොම හරි මොකද දැන් ඉරානය වටේ තියෙන සියලුම මිත්‍ර පාර්ශවික රටවල් මුස්ලිම් රටවල් ඔය තෙල් සම්පත් තියෙන මුස්ලිම් රටවලට ගහන්නේ ඒක විශේෂ හේතුවක් තියෙනවා. ඒ කියන්නේ උඹලට ගහනවා අපි උඹලා එකතු වෙලා සංධානයක් හදාගෙන අරුන්ට කියපන් අපිට ප්‍රශ්නයක් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ ওই ප්‍රහාර නවත්තන්න කියලා. ඒක තමයි ඒක කියව ගන්න තමයි ඉරානය අවට සියලු ඇමරිකන් බේස් වලට සහ සියලු තෙල් පිරිපහදු මේවට ගහන්නේ. දැන් ඊළඟට දැන් ඔහොම ගිහිල්ලා ඊළඟට ගහන්නේ ඔය අරාබි රටවල් කියන්නේ වතුර තියෙන රටවල් නෙමෙයිනේ. ඒවා ගොඩක් අමාරුවෙන් ජල මාර්ග ඔය බට්ලයින් දිගේ යන්නේ. ඊළඟට පහර දෙන්නේ ඔන්න ඕවට. ඊට පස්සේ කොහොමද අරාබි රටවල් ධන ගහන්න වෙනවා. ඉරානයේ ඉතින් කොහොමත් ඒ කියන්නේ දැන් ඉරානි නායකයොත් මරලා ඔක්කොම කරලා දැන් ඉන්න කට්ටියට එකම ඔප්ෂන් එක තියෙන්නේ මරාගෙන මැරෙන එක. හැබැයි තාම මරාගෙන මැරෙන ප්‍රහාර තාම ඉලක්ක කරේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම හෙට දවසේ ඒකත් වෙන්න පුළුවන්. මොකද හිතන්න එපා ඇන්ටි මිසයිල් ඔය කවුද අපේ තියෙන මේ අයන් ඩෝන් ඊට පස්සේ ඔය තියෙන ගොඩාක් ඇමරිකන් ඒවා බර ලොට් මිල ඒවා. ඒවා ඇමරිකන් ඩොලර් බිලියන ගණන් වියදම් කරන මිසයිල්. අර එක ඉරානෙන් ගහන එක මිසයිලක් විනාශ කරන්න අර කට්ටිය ගහන ඒවා ඇමරිකන් ඩොලර් බිලියන ගණනක් වියදම් කරලා තමයි ගහන්නේ. එතකොට අපේ ඉරානේ තියෙන ඒවා ඉරානේ ඩ්‍රෝන යාන. ඒතකොට ඩ්‍රෝන පොඩි ඩ්‍රෝන යාන අඩු වියදමකින් ගහන ඩ්‍රෝන යාන තියෙන්නේ. ඒතකොට ඒ වගේ ඒවා ඕනනම් ඔය ජර්ම් පෝට් වගේ ඊට පස්සේ ඔය යුද්ධ නැවකට සමහරලාට 500ක් විතර එක දිගට යවන්න පුළුවන්. හැබැයි 500 එකක් හරි අනිවාර්යෙන් වදිනවනේ. අනිවාර්යෙන් වැටෙනවා. ඒක නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් හිතුව විදියට වැඩේ උනේ නැහැ. දැන් කරන්න දෙයක්වත් නැහැ. ඒක නිසා දැන් ගොඩක් මට හිතෙන විදියට තව සතියක් එක්ක සති දෙකක් ඔය යුද්ධය අල්ලන් යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔය යුද්ධය අල්ලන් යන්න බෑ. එක්කෝ ඉරානෙට ගොඩබිම් හමුදාවක් බස්සලා එක්කෝ යුද්ධය එතනින් කරන්න ඕන. හැබැයි ඇමරිකාවේ විශේෂඥ යුද විශේෂඥ දන්නෝ ගොඩබිම් හමුදාවක් යවලා ඇමරිකාවේ ගොඩබිම් හමුදාවක් යවලා ඉරානට පහර දෙන්න බෑ කියලා. මොකද කඳුපන්ති දෙකකින් වට වෙච්ච දැවැන්ත රටක් තමයි ඉරානය කියන්නේ. ඒ වගේම තමයි අද වෙනකොට සම්පූර්ණම ඊශ්‍රායල ඉරානය විනාශ කරන්න කියලා රටේ මිනිස්සුම එකතු වෙලා නැගිටලා අද උද්ඝෝෂණය කරනවා. මේ වෙනකොට උද්ඝෝෂණය කරනවා. ඒක තමයි ඒ රටේ මිනිස්සුන්ගේ අනන්‍යතාවය. ඒ රටට පහර දෙනකොට මේ මිනිස්සු අර කොච්චර බා බේද තිබ්බත් එකතු වුණා. ඒක තමයි වෙන්න ඕන. මොකද මේ රටවල් වලට ගිහිල්ලා දිගින් දිගට දැන් ඇමරිකාව කියනවා කලාපේ අපිට බාධාවක් වෙන රටවල් අපි විනාශ කරනවා කියලා. ඊශ්‍රායල කියනවා අපිට බාධාවක් වෙන රටවල් විනාශ කරනවා කියලා. ඉතින් අනිත් රටවල් මිනිස්සුත් ඒක තමයි කියන්නේ. ඉරානය කියන්නේත් අපිට බාධා කරන රටවල් තියෙනවා නම් අපි ඒව විනාශ කරනවා. විනාශ කරන්නේ නැත්නම් අපි ඒවට මොන හරි ප්‍රහාරයක් කරනවා. ප්‍රහාර එල්ල ගන්නවා. ඉතින් ඇයි ඇමරිකාව උතුරු කොරියාව වගේ රටවල් වලට කිම් ජොන් වගේ උන්ට ගහන්නේ නැත්තේ? ඇයි?
පොර දන්න අනිවාර්යෙන්ම උතුරු කොරියාවේ ජනාධිපති ඇවිල්ලා නාහට අහන්න නැති පොරක් ගැහුවොත් එහෙම දැන් ඇමරිකාවේ වොෂින්ටන් දක්වා ගහන්න පුළුවන් මිසයිල් හදලා තියෙන්නේ මේ අපේ කවුද උතුරු කොරියාවේ. ඒක නිසා දන්න අනිවාර්යෙන්ම ගැහුවොත් එක මිසයිලයක් හරි ඇමරිකාවේ ලොස් ඇන්ජලස් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න පුළුවන්. ෆ්ලොරිඩා ඉවර වෙන්න පුළුවන්. ඇමරිකාවේ ගොඩාක් හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඒවත් එක පැටලෙන්න යන්නෙත් නෑ. අනිත් එක ඔය මේ පාකිස්තානය වගේ රටවල් වල ඔය න්‍යෂ්ටිකාව නිෂ්පාදනය කරා මේක නෑනේ. ඇයි ඒ? ඒවෙන් ගන්න දෙයක් නෑ. මෙතන ගන්න දෙයක් තියෙනවා. මේක තමයි කියන්නේ තණ්හාව. තණ්හාය ಜಾති සෝකෝ. ඒකයි මම කියන්නේ අනිවාර්යයෙන්ම මේ සැරේ ඊශ්‍රායලට ඇමරිකාවට මම දන්නේ කවුරු කොහොම කිව්වත් යුද්ධෙන් ඒ කට්ටිය ඔය දිනුවයි කිව්වට යුද්ධෙන් පරාදයි. තව සතියක් හෝ දෙකක් අල්ලන් ගියපු ගමන් එයාලගේ ශක්තිය 90%ක්ම ඉවරයි. හැබැයි ඉරානට තියෙන්නේ සාමාන්‍ය පොඩි ඒවා හදලා බර ලෝඩ් ගණන් තියෙන පොළොව යට මොකද කඳු යට. හරිද? එතකොට ඔය මොනවාද අර පොළොව යට බංකර් බ්ලාස්ට් බෝම්බුවක් දාලා විනාශ කරන්න බැරි තැන්වල එයාලා යුද මේ දැන් අවුරුදු 40ක් 45ක් තිස්සේ ඒ රටට එන අභියෝගය රටට තියෙන බලපෑම එයාලා දැක්කා. ඒ නිසා ඒවට සූදානම් වුණා. ඒක තමයි IRGC කියලා මේ වෙනම හමුදාවක් හදලා එයාට ඊළඟ ස්ටෙප් එක මම මරුණොත් ඊළඟ එක මම මරුණොත් ඊළඟ එහෙම හදලා දින් දැන් අද වෙනකොට මොකා මරුණත් ඊළඟ එකයි ඉන්නවා. අද මරලා කොච්චර දැම්ම යනවා කිව්ව. හමුදා නායක කොච්චරම බෑ. හැබැයි ගැහිම අඩුවක් නෑනේ. ඒක නිසා කවදාකවත් ඇමරිකාව හිතුවෙත් නෑ, ඊශ්‍රායල හිතුවෙත් නෑ. හැම රටකටම ගහගෙන ඉද්දි ඉරාන්ටත් ගහලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් වුණා. ඒක තමයි කියන්නේ අර මං කිව්වේ කීමටත් අපේ සිංහල කියමනක් තියෙන්නේ. අර කොට්ටෝර කොට ගිහලා කෙහෙල් ගාඩ කොට පැටලෙනවා කියලා. අන්න ඒ වගේ තමයි. ඉතින් මම කියන්නේ මම මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කියන්නේ ලෝක යුද්ධයක් මේ අවස්ථාවේ නොවුනත් අනිවාර්යයෙන්ම අපේ රටවල් විදේශ ශ්‍රමිකයෝ අනිවාර්යයෙන්ම 2028 29 අඩුම 29 වෙනකොටත් ඔයාලා ගේම ගහගෙන රටවල් වලින් ඔයාලා ටිකක් මව් රට බලා යන්න ලෑස්ති වෙන්න. මොකද හේතුව ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම WhatsApp අපේ නෙමෙයි. හරිද? Facebook අපේ නෙමෙයි. Messenger අපේ නෙමෙයි. දැන් මේ පහුගිය දවස්වල ගැහුවා මං හිතන්නේ ඔය Amazon ඔය database වලට ගැහුවා. හරිද? ඕවාගේ වට ගහලා මේ වුණොත් ඉන්න තැනක්වත් ආයි රටේ දෙමව්පියන්ට අම්මා තාත්තටත් කියන්නේ සහෝදරට හොයාගන්න බැරි වෙයි. යාළුවන්ට හොයාගන්න බැරි වෙයි. ඒ නිසා විශේෂ අවධානමක් අරගෙන තමන්ගේ වැඩ ටික කරගෙන මේ රටවල් වල ඇවිල්ලා පළපදියම් වෙන්නේ දඟලන්නේ නැතුව මේ අවස්ථාවේ තියෙන මේ කලාපීය යුද්ධෙත් එක්ක තමන් තීරණයක් අරගන්න විශේෂම කියන්නේ ඒකයි. මොකද තව සති දෙකක් තුනක් යද්දී මේ යුරෝපෙට අපි ඉන්නේ මේ යුරෝපෙට පුදුමාකාර විදිහට මේ බලපෑම එනවා. මොකද හේතුව මේ යුරෝපෙට ගෑස්, මේ යුරෝපෙට තෙල් සම්පූර්ණයෙන්ම එන්නේ ඉරානයේ, රුසියාව වහරහා. එතකොට ඉරානයේ යුක්‍රේන යුද්ධය තියෙනවා. ඊට පස්සේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මම හිතුවා ගොඩාක් වීඩියෝ දිග වෙන නිසා මම කියන්නේ නැහැ. තව වීඩියෝ එකකින් අපි කතා කරමු මේ ගැන. ඉතින් සෙල්ලන්නේ නැහැ මේක. පොඩි කාලයක් රෙස්ට් එකක් එයි. හරිද? රෙස්ට් එකක් එයි. මොකද රෙස්ට් එකක් වෙන්න වෙනවා. මොකද කලාපිටම ගහනකොට ඉරානයේ අනිවාර්යයෙන්ම අර කට්ටියට මොනවා හරි කියලා දැන් ඔය කියන්නේ යුද අපරාධ තියෙනවලු, අවි තහනම් කරපු අවි වලින් ගහනවලු. ඔය කියන්නේ ඉතින් ඔය කියාගෙන ඉන්නේ ඒක තමයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒක තමයි. ඒ වුණාට උන් ඊට පස්සේ සූදානම් වෙලා ගහන්නේ. එසේ මෙසේ ගහිල්ලක් නෙමෙයි. සමහර වෙලාවට ඔය ඇමරිකාවේ තියෙන ගොඩාක් අති ප්‍රබල ඔය නැවකට ඒ වගේ මහා ලොකු ප්‍රහාරයක් එල්ල කළා මේ වුණොත් අනිවාර්යයෙන්ම ඔය නෙස්ටි කවි පාවිච්චි කරනවා. එක නෙස්ටි කවියක් ලෝකේ පාවිච්චි කරොත් කොයි හරි රටක අනිවාර්යෙන් අනිත් රටවල් තියෙන රටවල් පාවිච්චි කරනවාමයි. එක කැට තියලා කියන්නේ ලියලා තියලා මතක තියාගන්න එක රටක් නෙස්ටි කවියක් පාවිච්චි කරොත් අනිත් හැම රටක්ම පාවිච්චි කරන දෙපැත්තට බෙදිලා ගහ ගන්නවා නෙස්ටි කවි. අවසානයේ ඉතුරු වෙන්නේ මේ සෝබා දහමත් එක්ක ගනුදෙනු කරපු මේ සෝබා දහමත් එක්ක ජීවත් වෙච්ච අනුන්ට හිංසාවක් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ දේ කරගෙන ඉඳ මිනිහෙක් විතරයි අපරාධ කරපු, පගාගත්තු, ජරාවගත්තු, අල්ලස් දූෂණ වංචා කරපු කිසිහෙකුට 2029 30 වෙනකොට මේ ලෝකේ අවස්ථාව නැහැ. සෝබා දහම අනිවාර්යයෙන්ම එයාලගේ යන්න ඕන තැනට වැඩ සූදානම් කළ දෙයි. ඒ නිසා මම ආදරෙන් ඉල්ලන අපේ සියලු යාළුවන්ගේ තමන් සෝබා දහමට ආදරය කරන්න. සෝබා දහමත් එක්ක ජීවත් වෙන්න. තමන්ගේ සීමාව තියාගෙන තමන් ජීවත් වෙන්න. තමන්ට බැවරිච්ච වගකීම්, යුතුයකම් සහ ඒ අවශ්‍ය කාර්යයන් ටික කරලා ඊළඟ ස්ටෙප් එකට සූදානම් වෙන්න.
මොකද අපි තමයි ඒ ලෝක යුද්ධෙ දකින අවසාන පරම්පරාව. අපෙන් පස්සේ ආය පරම්පරාවකට අපි දන්නේ කොහොම වෙයිද කියලා. නමුත් එහෙම දෙයක්ත් දකින්න වෙන අවසාන පරම්පරාව අපි වෙයි. ඒකයි මේ කල්තියා කියන්නේ මගේ යාළුවෝ හැමෝටම. එහෙනම් දහම අනුව ජීවත් වෙන්න, සෝබා දහමට අනුව ජීවත් වෙන්න. වැරදි වැඩ, කුහක වැඩ, ජරා වැඩ, වංචා කරා නම් ඔබ එදාට පසුතැවෙයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. මොකද තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා මේක සම්බන්ධව. ඔය දැන් මම කිව්වේ ටිකක්. ඉතින් මේ විශේෂයෙන්ම ඉල්ලනවා මම එදා කිව්වා වගේම අනිවාර්යයෙන්ම කියන්නේ කිව්වොත් අනිවාර්යයෙන්ම ඒක හරියටම හරි. ඒක නිසා මගේ channel එක subscribe කරලා තවත් කෙනෙකුට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒක කරන්නේ අන්න ඒවත් සෝබා දහමට උදව් කරනවා වගේ. මොකද ඔයාගේ හොඳ හිතින් ඒක කියන්නේ මොකද එයා තව share කරාට පස්සේ තව කෙනෙක්ගේ ජීවිතේ එයා හිතන්න අරගෙන එයා සෝබා දහමට අනුව ජීවත් වෙන්න ගන්නවා. ඒක නිසා තමයි අපි share කරන්න කියන්නේ. කෙනෙකුට බලන්න. ඔයා බලලා විතරක් නෙවෙයි අනිත් කෙනෙකුට share කරන්න. ඔයාගේ අදහසක් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක ඔයාලා subscribe කරලා follow කරලා මගේ Facebook පිටුව යමු අපි. අවදානම් කියන හැමතැනම අවදානම් වෙන්නට ඉස්සෙල්ලා අපි දැනුම් දෙනවා. දැනුවත් කරනවා. ඒක නිසා අපිත් එක්ක නැඹිලින්න ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් විශේෂ වීඩියෝ එකක් තියෙනවා. මම ඒකත් කරන්නම් අපිට ඉඩ ලැබෙන විදිහට. අද සිකුරාදා පොඩ්ඩක් වෙලාසන අපි ඔප් වෙච්ච නිසා මම මේ වීඩියෝ එකත් කරේ නැත්නම් ඒකත් කරන්න වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ඔයාලා ගමන ඔයාලා පරිස්සමෙන් යන්න ලේස්ති වෙන්න. මොකද ඉස්සරහට එන කාලය ඒ තරම් සුබදායි කාලයක් නෙමෙයි. මම බය කරන්නේ මේ කියන්නේ අනිවාර්යයෙන්ම මේක වෙනවමයි. ඒක අනිවාර්යයි. ආයුධයක් හැදුවොත් ඒක ගහනවමයි. ඒක ගහනවමයි ඒකයි ලෝත් නවත්තන්නේ. න්‍යෂ්ටික අපි හදලා තියෙනවා. අනිවාර්යෙන් දවසක ඔක ගහනවා. පත්තු කරනවමයි. හැබැයි ආසියාතික රටවල් වලට සාමාන්‍යයෙන් ආසියාතික රටවල් වලින් පාකිස්තානේ විතරයි ඉන්දියාව විතරයි දැනට ඔක මේ හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු. අපි කියන්නේ ඒකයි සෝබා දහම අනිවාර්යයෙන්ම හොඳ මිනිසුන්ට පිහිට වෙයි. ගොඩක් ඉතින් ඔය යුද්ධ වලට ගියපු යුද්ධ වලට පැටලිච්ච මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙවි. ඒක නිසා විශේෂ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්. මුසර්ණයි සෝබා දහම අනුව ජීවත් වෙන්න හැමතිස්සෙම හිතන්න. හෙට දවස සෝබා දහමත් එක්ක යන්න බලන්න. අනුන්ට කරදරයක් හිංසාවක් නොකර. එහෙනම් channel එක subscribe කරන්න. ගිහිල්ලා එන්න. ඉතුරු තව ඉස්සරහට තියෙන්නේ මොනවද කියලා අපි කියන්න ඊළඟ වීඩියෝ එකේ. නමුත් ගිහිල්ලා එන්න.